ආයුබෝවන් සියලු දෙනාට. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ පසුගිය සතියේ. ඒ කියන්නේ 2025 මැයි 14 ඉඳන් 2025 මැයි 16 දක්වා සතියේ කොහොමද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වෙනස් වුණේ කොහොමද කියලා. පහුගිය සතියේ අපට වැඩ කරන දවස් 3යි තිබුණේ, දවස් 2ක් නිවාඩු. ඉතින් අපි වැඩ කරන දවස් 3 අගයන් තමයි මෙහිදී සලකා බලමු ලබන්නේ. අපි මුලින්ම බලමු 2024 මැයි 15 ඉඳන් 2025 මැයි 16 දක්වා ආසන්න වශයෙන් වසරක කාල පරිච්ඡේදයක් සලකා බලමින් ඒ කාලය තුල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයට මොකද වුනේ කියලා. මෙතෙන්දී අපිට පේන දෙයක් තමයි සමස්තයක් විදිහට ගත්තාම මේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ නැඹුරුතාවයක් නිරීක්ෂණය වෙන්නේ. මෙතෙන්දී අපි සලකා බලමු 2025 මැයි 2025 අප්‍රේල් 21 ඉඳන් 2025 මැයි 16 දක්වා ආසන්න වශයෙන් මාස කාල පරිච්ඡේදයක් තුල කොහොමද ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වෙනස් වෙලා තියෙන්නේ කියලා. අපිට මෙතෙන්දී පැහැදිලිව පේන දෙයක් තමයි මෙන්න මේ අප්‍රේල් මාසයේ අග ඉඳන් අපට පැහැදිලිව පේනවා ඩොලරයකට ගෙවන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල ශක්තිමත් වීමේ නැඹුරුතාවය අප්‍රේල් අග සිට මේ දක්වා නිරීක්ෂණය වෙනවා. අපි පසුගිය සතියේ සැලකුවොත්, ඒ කියන්නේ 2025 මැයි 14 ඉඳන් 2025 මැයි 16 දක්වා සතිය සැලකුවොත්, ඒ සතියේ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින දෙකක් තිබුණා. 12 සහ 13 කියන දින දෙක. එතකොට වැඩ කරන දින විදිහට තිබුණේ 14, 15, 16 යන දින. ඒ දින තුන තුල ශ්‍රී ලංකා රුපියලේ අගය වෙනස් වෙච්ච ආකාරය තමයි මේ සටහන තුලින් නිරූපණය වෙන්නේ. විශේෂයෙන්ම අපට පේනවා එම සතිය තුල රුපියල ශක්තිමත් වීමේ නැඹුරුතාවයක් පෙන්වන්න කරනවා කියන එක. හොඳයි. එහෙනම් අපි මේ ස්ලයිඩ් එකේදී බලමු කොහොමද සාරාංශයක් විදිහට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වෙනස් වෙලා තියෙන්නේ කියලා. අපි ගත්තොත් 2024 මැයි 15 ඉඳන් 2025 මැයි 16 දක්වා ආසන්න වශයෙන් වසර කාලයක් තුල ඩොලරයේ අගය සාමාන්‍ය අගය ලෙස වාර්තා වෙලා තියෙන්නේ රුපියල් 297යි 782ක්. ඒ වගේම එම කාලය තුල උපරිම අගය ලෙස රුපියල් 306යි 702ක් සහ අවම අගය ලෙස රුපියල් 290යි 726ක් වාර්තා වෙලා තියෙනවා. උපරිම අගය සහ අවම අගය ලෙස අවම අගය අතර පරතරය විදිහට රුපියල් 15යි 770ක් ලෙස වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ආරම්භක අගය සහ අවසාන අගය සැලකුවොත් එම කාලය තුල ඩොලරයේ අගය 0.77කින් අඩුවීමේ තත්ත්වයක් නිරූපණය කරනවා. ඒ කියන්නේ වසර කාල පරිච්ඡේදයක් තුළ රුපියල ශක්තිමත් වීමේ නැඹුරුතාවයක් පෙන්වන්න කරනවා. ඒ වගේම පසුගිය මාස කාලයේ සැලකුවොත් 2025 4/21 ඉඳන් 2025 5/16 දක්වා කාලය තුළ සාමාන්‍ය අගය විදිහට වාර්තා වෙන්නේ රුපියල් 299.40ක්. එම මාස කාලය තුළ උපරිම අගය ලෙස රුපියල් 306ක් සහ අවම අගය ලෙස රුපියල් 298.51ක් වාර්තා වෙනවා.
මෙම කාලය තුළ උපරිමය සහ අවමය අතර පරතරය රුපියල් 1.55යි. ඒ වගේම ආරම්භක අගය සහ අවසාන අගය සලකා බැලීමේදී ඩොලරයේ අගය 0.19කින් 100ට අඩුවීමේ තත්ත්වයක් නිරූපණය කරනවා. ඒ කියන්නේ රුපියල එම මාස කාලය තුළත් ශක්තිමත් වීමක් තමයි පෙන්වන්න කරන්නේ. ආසන්න වශයෙන් පසුගිය සතියක කාලය සලකා බැලුවොත්, ඒ කියන්නේ 2025 මැයි 14 ඉඳන් 2025 මැයි 16 දක්වා කාලය සලකා බැලුවොත් එම කාලය තුළ සාමාන්‍යගේ විදිහට රුපියල් 298.71ක් වාර්තා වෙලා තියෙනවා. උපරිම අගයේ විදිහට රුපියල් 298.92ක් සහ අවම අගයේ ලෙස රුපියල් 298.51ක් වාර්තා වෙලා තියෙනවා. උපරිමය සහ අවමය අතර පරතරය විදිහට 741ක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම ආරම්භක අගය සහ අවසාන අගය අතර වෙනස් වීම සලකා බැලුවොත් 100.14කින් ඩොලරයේ අගය පහත වැටිලා තියෙනවා. ඒ කියන්නේ එම ප්‍රමාණයකින් රුපියල ශක්තිමත් වෙලා තියෙනවා. හොඳයි, එහෙනම් අපි අද දවසේ මේ වීඩියෝ එකෙන් සමුගන්නම්. අපි ඉදිරියේදී මේ වීඩියෝස් තව තවත් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා ආදරයෙන් ඉල්ලා හිටිනවා මේ channel එක subscribe කරන්න කියලා. බොහොම ස්තුතියි.